ප්‍රසන්ටේෂන් හදන්න ඔයත් පෑ ගණන් කාලය ගත කරන කෙනෙක්ද? මේ ටූල් එකෙන් විනාඩියක් වගේ කාලයක් ඇතුළත ඔයාලට ස්ලයිඩ්ස් හදාගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ ඩොකියුමන්ට් ටික අප්ලෝඩ් කරගන්න නෝට්බුක් LM එකට. ඊට පස්සේ මෙතන ජෙනරේට් කරගන්න key points. මොකද AI වලට ඕන විදිහට නෙමෙයි ප්‍රසන්ටේෂන් එක හදින්න ඕන. එයාට ඕන විදිහට. ඊට පස්සේ ඒ ජෙනරේට් කරගත්තු key points ටික කොපි කරගන්න. ඔයාට ඕන නම් ඒ key point එක ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන slide desk කියලා එකක් තියෙනවා. එතනට යන්න. එතනට ගිහිල්ලා මෙතන output language එක තෝරගන්න. සිංහල හෝ ඉංග්‍රීසි හෝ ඔයාට කැමති භාෂාවක්. ඊට පස්සේ මෙතන මේ describe the slide කියන තැන ඔයාගේ key points එක copy කරගන්න. ඒකල මෙතන generate දෙන්න. ඊට පස්සේ ඔයාට විනාඩියක් වගේ කාලයක් ඇතුළත මෙතන ලස්සන presentation එකක් මෙයා generate කරලා දෙනවා. මෙතන තියෙනවා මම සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් ගත්තු presentation දෙකක් හදාගත්තු. මේක මම සිංහලෙන් ගත්තු presentation එක. මේ central bank report එක අනුව මම හදාගත්තු presentation එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මම ඉංග්‍රීසි වලින් හදාගත්තු presentation එක. මේක ස්ටඩි වලටත් වර්ක් වලටත් ඉතාම සුපර් ටූල් එකක්. ෆලෝ කරලා තියාගන්න. තව AI ටූල් ගැන අපි කතා කරමු.